ආයුබෝවන් ඔයාලට සුබ දවසක්. මම මේ කියන්න යන කතාව 1990 එංගලන්තේ වයිට් පාක් නුවර සිද්ධ වෙච්ච දෙයක්. අවුරුදු 7ක් වෙච්ච රේචල් ගෙදරින් අතුරුදහන් වෙනවා. ඊට පස්සේ ඩේවිඩ් කියන පුද්ගලයෙක්ට කැලෑවක් ඇතුළේ ඉඳද්දි රේචල්ව මුණ ගැහෙනවා. ඉතින් ඒ පුද්ගලයා පොලිසියට මේ පිළිබඳව දැනුම් දීලා එයාව රෝහලට ඇතුළත් කරනවා. රේචල්ගෙන් පොලිසිය ප්‍රශ්න කරනවා. මැද ඉන්නේ රේචල්. දකුණු පැත්තේ ඉන්නේ එයාගේ අම්මා. ඉතින් පොලිස් කාන්තාව එයාගෙන් ප්‍රශ්න කරනවා. ඒත් රේචල් එයාට කරපු එක අපරාධයක් කියන්න ලැජ්ජ වෙනවා. එයාගේ අම්මා ළඟ ඉන්න හින්දා ඒ ගැන කියන්න එයා බය වෙනවා. රේචල්ව පැහැරගත් පුද්ගලයා එයාව ඇල්ලුවද කියලා පොලිස් කාන්තාව අහනවා. එතකොට එයා ඔව් කියනවා. පොලිස් කාන්තාව කියනවා ඒ දේවල් කොහොමද කරේ කියලා පෙන්වන්න පුළුවන්ද කියලා. රේචල් එයාගෙම කට වහලා පෙන්නනවා. ඊට පස්සේ පොලිස් කාන්තාවගේ බෙල්ල දෙපැත්තට අත් දෙක තියලා තද කරලා පෙන්නනවා. එයා කියනවා මේ මිනිහා එයාව කාර් එකේ සීට් එක පිටිපස්සට තල්ලු කරා කියලා. රේචල්ව සොයාගන්නේ කැලෑවක් ඇතුලේ ඉඳලා. එතකොට පෙබරවාරි 7 වෙනිදා ඉංග්ලන්ඩ් වල වයිට් පාක් නගරේ රේචල් එයාගේ අම්මා ජෙනිත් තාත්තා පීටර් එකත් සතුටින් ජීවත් වුණා. එදා රේචල් රෝලර් ස්කේටිං කර ඉන්නකොට එයාගේ තාත්තගෙන් සල්ලි ඉල්ල ගන්නවා. චොකලට් කන්න යන්න ඕන කියලා. ඉතින් හවස 4ට විතර රේචල් එයාගේ රෝලර් ස්කේටිං සපත් දෙකක් දාගෙන පාරේ එහා පැත්තේ තියෙන චොකලට් කඩේට යනවා. ඉතින් පැයක් විතර ගියත් රේචල් ආයේ ආවේ නැති හින්දා එයාගේ අම්මයි තාත්තයි හොඳටම බය වෙනවා. එතකොටම ඒගොල්ලන්ගේ දොරට තට්ටු කරන සද්දයක් එනවා. ඒ බලනකොට පොලිසියෙන්. ඉතින් පොලිසිය අය කියනවා රේචල් හොස්පිටල් එකේ ඉන්නවා. එයාගේ අම්මට එයාව බලන්න යන්න කියලා. එතකොට ඒගොල්ලෝ කියනවා අම්මා කිසිම හැඟීමක් එයා ඉස්සරහා පෙන්වන්න එපා. දුක් වෙන බවක් පෙන්වන්නත් එපා. එයාගෙන් ප්‍රශ්න අහන්නත් එපා කියලා. රේචල් හම්බෙලා තියෙන්නේ ගෙදර ඉඳන් සැතපුම් 7කට එහා තියෙන කැලෑවක් ඇතුලේ ඉඳලා. ඩේවිඩ් කියන පුද්ගලයාට තමයි රේචල් ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ. ඩේවිඩ් එයාගේ බිරිඳත් එක්ක කාර් එකේ යනකොට කැලෑව පැත්තට වෙන්න